හෙලෝ ගයිස් කොහොමද මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. ඉතින් අදත් ඔයාලට බ්ලොග් එකක් අරගෙන ආවා ලස්සන බ්ලොග් එකක්. මටත් මොහොම ලස්සන මතක හිටින බ්ලොග් එකක්. මගේ කැම්පස් ජීවිත කාලේ මට එක්ස්පීරියන්ස් කරන්න හම්බුණා. ඉතින් අද බ්ලොග් එක ගැන කියනවා නම් ඔයාලා දැනටමත් දන්නවා බ්ලොග් එක මොකක්ද කියලා. ඉතින් මේ බ්ලොග් එක පටන් ගන්න අද චුට්ටක් වෙනස් විදිහකට පාරේ ඉඳන් මම මේ කැම්පස් යන ගමන් ඉන්න බස් එකේ සුපුරුදු විදිහට ඉතින් කැම්පස් එකට ගිහිල්ලා ජපනිස් සෝං එක පුරුදු වෙන්න තියෙනවා අපි ටීවී එකේ කියන කලින්. ඉතින් මේක මුලින් කියන්න ඕනේ එක දවසක බ්ලොග් එකක් නෙමෙයි, මේක දවස් ගානක බ්ලොග් එකක්. මම ක්ලිප්ස් ටික එකතු කරලා ඔයාලත් එක්ක මේක ෂෙයා කර ගන්නවා කියලා හිතුවේ. ඉතින් keep watching the vlog. ඉස්සරහට කියන්නම් මොකද වෙන්නේ කියලා. ඉතින් ගයිස් ජැපනීස් සෝං එකක් කියනවා කියන එක එච්චර ලේසි නෑ. මොකද අපේ මදර් ටංග් එක සිංහලනේ. ඒතකොට වෙන භාෂාවක සින්දුවක් කියද්දි අපි ඒක හොඳට පුරුදු වෙන්න ඕනේ. ඉතින් මේ vlog එකේ මෙතනින් ඉස්සරහට තියෙන්නේම අපි මේ එක දවස්වල කට්ටිය එකතු වෙලා සෝං එක පොඩ්ඩක් බලා ගත්තා. මුල්ම දවසේ කලින් වීඩියෝ ක්ලිප් එකේ තිබ්බේ මේකලයි හසිනී මමයි. ඉතින් මේ තවත් දවසක මෙතන ඔෂානිත් ඉන්නවා. තව ඉස්සරහට තව දෙන්නෙක් එකතු වෙනවා. ඒ දෙන්න වෙන ෆැකල්ටිස් වලින්. මේගොල්ලෝ මාත් එක්ක එකට අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න ළමයි. ඉතින් මං කිව්වේ වෙන ලැන්ග්වේජ් එකක සෝං එකක් ස්පෙෂලි ජැපනීස් වගේ ලැන්ග්වේජ් එකක සෝං එකක් සිං කරන එක එච්චර ලේසි නෑ. It's quite challenging, but we take the challenge and we practice a lot. මොකද මේක ටීවී එකේ ටෙලිකාස්ට් වෙන එකක්. ඉතින් ගොඩක් මිනිස්සු මේක බලනවා. ලංකාවේ මිනිස්සු විතරක් නෙමෙයි ජැපනීස් අයත් බලනවා. ඉතින් ඒ ප්‍රොනවුන්සියේෂන්ස් ඊළඟට ඔන් පිචින් කියන ඒවා මියුසිකලි වෙන්න ඕන දේවල් ඒ හැම දෙයක්ම බලන්න ඕනේ. මොකද මම ජැපනීස් කරලා නැහැ පර්සනලි. මෙතන මේකලා ජැපනීස් කරලා තියෙනවා. බට් එයා සංගීත ගැන එච්චර දැනුමක් නැහැ. ඔෂානිටත් සංගීත ගැන දැනුමක් තියෙනවා. බට් ජැපනීස් කරලා නැහැ. same for the Hasini as well. ඉතින් ඒ හින්දා මේ vlog එකේ ඉස්සරහට තියෙන්නෙම අපි කට්ටිය එක දවස්වල ඇවිල්ලා කැම්පස් එකේ මේ සෝං එක පුරුදු වෙච්ච විදිහ. ඉතින් keep watching the vlog. මම ඉස්සරහට තව ඔයාලට මේකේ විස්තර කියන්නම්. තමයි මේ පැත්ත බාන් චුට්ටා හිනාවක් දෙන්න. සුගත ගා මිසකු නරු යසෂී කොතොබා සගසෙනයි මමා ගියතා සොනෝ. ඉතින් අපි ප්‍රැක්ටිස් කරලා අපි දැන් මේ කන්න යන්නේ බත් කාලා ඊට පස්සේ ආයි හවස් වෙලත් ප්‍රැක්ටිස් කරන්න තියෙනවා. ඉතින් මේ හවස් වෙලා බත් කාලා ඔය තව එක්කෙනෙක් ඇවිල්ලා තියෙනවා. මම කියන්නේ තව දෙන්නෙක් මේකට ජොයින් වෙනවා කියලා. ඒ දෙන්න තමයි එක්කෙනෙක් ඉන්න ඔතන දිල්මි අක්කා, අනිත් එක්කෙනා තර්ෂිනංගි. ඉතින් අපි කට්ටිය තමයි මේ සෝං එක සිං කරන්නේ. ඉතින් අපි බලමු මොකද ඉස්සරහට වෙන්නේ කියලා. keep watching my vlog. ඉතින් ගයිස් මෙතනදී මතක් කරන්න ඕනේ තව දෙන්නෙක්ව අපේ තිනුරි සහ දිල්මි අක්කගේ නංගි. ඉතින් මේ දෙන්නත් අපිට ගොඩක් උදව් වුණා විශේෂයෙන්ම රෙකෝඩින් දවසේ.
අපිත් එක්කම දවස මෙයාලත් අපිත් එක්ක හිටියා. ඉතින් thank you for the support, those who both gave us to being this effort a success. Thank you. ඉතින් guys මේ තියෙන්නේ මම සාමාන්‍යයෙන් කොච්චිකඩේ පල්ලියට යනවා. ඉතින් මේක කියන්න ඕනේ මම උපතින් බෞද්ධ. ඒ වුණාට මම හැම ආගමකටම රෙස්පෙක්ට් කරනවා. මම පන්සල් යනවා, මම පල්ලි යනවා, කෝවිල් යනවා. ඉතින් මට එහෙම මේකක් නැහැ. මට පල්ලියද කෝවිලද පන්සලද කියලා නැහැ. මම යූෂුවලි පල්ලිට යනවා. ඉතින් මේ ඒ වගේ කොච්චිකඩේ පල්ලි ගිය දවසක් මොකද මේක තිබ්බ සතිය පොඩ්ඩක් හෙක්ටික් සතියක් ඇකඩමික් වැඩයි ඒවත් එක්ක පොඩ්ඩක් බිසි වෙලා හිටියේ. ඉතින් පොඩ්ඩක් අර ස්ට්‍රෙස් වුණාම මම චුට්ටක් පල්ලියට ගිහිල්ලා මම යාඥා කරලා ප්‍රේ කරලා කැන්ඩල් එකක් පත්තු කරලා හැමදේම හොඳ විදිහට වෙන්න කියලා මම විශ් කරනවා. ඉතින් මම පල්ලි ගිය වෙලේ ක්ලිප්ස් ටිකකුත් ඔයාලට ගෙනාවා. ඉතින් කොච්චිකඩේ පල්ලිය ගැන කියනවා නම් ඇත්තටම හරිම ලස්සන පල්ලියක්. හරිම හාස්කම් තියෙන සහ හරිම හීල් වෙන ප්ලේස් එකක් කිව්වොත් මම හිතනවා මම හරි. ඉතින් මම දැකලා තියෙනවා ගොඩාක් YouTube bloggers-ලා ගොඩාක් අය පල්ලි යනවා, කොච්චිකඩේ පල්ලියට විශේෂයෙන් යනවා. ඉතින් මමත් කාලෙක ඉඳන් කොච්චිකඩේ පල්ලියට ගියපු කෙනෙක් සහ යන කෙනෙක්. ඉතින් මම පල්ලියේ ක්ලිප්ස් ටිකකුත් ඔයාලට මේකට ඇඩ් කළා. මොකද සමහර කට්ටිය ඉන්න පුළුවන් කොච්චිකඩේ පල්ලියට ගිහිල්ලා නැති අයට. ඉතින් හරිම ලස්සන පල්ලියක්. ඉතින් ඔයාලටත් ෆ්‍රී ටයිම් එකක් හම්බුනොත් පල්ලියට ගිහිල්ලා යාඥා කරලා කැන්ඩල්ස් පත්තු කරලා ඔයාලටත් ගිහිල්ලා ප්‍රේ කරලා එන්න පුළුවන්. ඉතින් ඒ හින්දා තමයි මම මේ වීඩියෝ ක්ලිප්ස් ටික මේ vlog එකට ඇඩ් කළේ. ඊට පස්සේ තියෙන්නේ ෂූට් එක දවසේ, කියන්නේ රෙකෝඩින් එක දවසේ අපි ජාතික රූපවාහිනියට ගියපු ක්ලිප්ස් ටික. මම කලින් කිව්වා වගේ අපි දැන් අපේ කැම්පස් එකේ ඉඳන් එහා පැත්තේ ඇත්තටම තියෙන්නේ රූපවාහිනියට. ඒකට යන ගමන් මේ රෙකෝඩින් එකට. ඉතින් අපි රූපවාහිනියට ඇවිල්ලා අපි අද්දි ඇත්තටම රෙකෝඩින්ග්ස් කරන්න කලින් පොඩි ප්‍රැක්ටිස් සෙෂන්ස් වගේක් කර හිටියේ. අපිත් ප්‍රැක්ටිස් කළා. ඉතින් අපි යනකොට ඇත්තටම ජපනිස් කට්ටියක් ඒ කියන්නේ ජයිකා වොලන්ටියර්ස්ලා යාළගේ සෝං එකක් පුරුදු වෙවි හිටියේ. ඉතින් ඒ හැම දෙයකම ක්ලිප්ස් මම ඔයාලට තැනින් එකතු කරලා තියෙන්නේ. ඉතින් keep watching the vlog. ඉස්සරහට කියන්නම් තා මොනවද උනේ කියලා. ඉතින් guys මට ඔයාලට කියන්න අමතක වුණා මොකක්ද මේ වැඩසටහනේ purpose එක කියලා. ඉතින් මේ වැඩසටහන ඇත්තටම JICA නැත්තම් Japanese International Cooperation Agency ඒගොල්ලෝ ලංකාවේ operations පටන් අරගෙන they celebrate their 60th anniversary, and also especially the JICA students they also celebrating their 50th anniversary here in Sri Lanka. I think ඒකට තමා මේ වැඩසටහන කිරීමේ අරමුණ. ඉතින් අපිට මේ chance එක ආවේ කොහොමද කියලා කිව්වොත් කොලම්බියා යුනිවර්සිටි එක JICA ආයතනයත් එක්ක partnership organisation එකක් විදිහට වැඩ කරනවා. especially අපිත් JICA chair program එකේ students ලා විදිහට මේ අවුරුද්දේ හිටියා. ඒකෙදිදී අපිට විවිධ Japanese professors ලා lecturers ලා
ඉන්ඩස්ට්‍රි එක්ස්පර්ටීස්ලාත් එක්ක අපේ දැනුම බෙදා ගන්න පුළුවන් වුණා. එයාලා ලංකාවට ඇවිල්ලා විවිධ මාතෘකා ගැන අපිට ලෙක්චර්ස් කළා. ඉතින් ඒකේ අවස්ථාවක් විදිහට තමයි අපිට මේ ඔපචුනිටි එක හම්බුනේ මේ විදිහට University of Colombo රිප්‍රසන්ට් කරන්න මේ වැඩසටහනේ. ඉතින් මේ ඇත්තටම අපි ප්‍රැක්ටිස් කරපු විදිහ මුලින් නම් ඇත්තටම අපි පොඩ්ඩක් බය වෙලා හිටියේ. හැබැයි ඊට පස්සේ අපි ප්‍රැක්ටිස් කරලා අපේ බය පොඩ්ඩක් නැති කරගත්තා. ඉතින් තව විස්තර තියෙනවා. keep watching the vlog. මම ඉස්සරහට ඒ විස්තර ටික කියන්න. ඉතින් අපි ප්‍රැක්ටිස් සෙෂන් එක කරලා ඊට පස්සේ කෑවා දවල්ට. කාලා ඉවර වෙලා ඊට පස්සේ මේ මේකප් රූම් එකේ අපි කට්ටියට පොඩි මේකප් එකක් දැම්මා. මේකප්ස් දාලා ඊට පස්සෙත් අපි ආයි පොඩ්ඩක් පුරුදුනා. ස්ටුඩියෝ එකෙන් එළියට ඇවිල්ලා හොඳට පර්ෆෙක්ට්ලි කියන්න ඕනේ හින්දා. ඉතින් මේක ඔපචුනිටි එක ගැන කියනවා නම් ඇත්තටම මගේ යුනිවර්සිටි ලයිෆ් එකේ මට හම්බෙච්ච ග්‍රේට් ඔපචුනිටි එකක්. මේ වගේ ටීවී ෂෝ එකක ප්‍රසන්ට් කරන්න, ඒ කියන්නේ University of Colombo රිප්‍රසන්ට් කරන්න ලැබීම ලොකු භාග්යක්. මම දන්නවා මට වගේම මගේ මේ ඉන්න අනිත් හැම යාළුවෙක්ටම. ඉතින් ඊට අමතරව මේ වැඩසටහනෙන් පස්සේ අපිට ජැපනීස් යාළුවෝ ගොඩක් හම්බ වුණා සහ ලංකාවේ යාළුවෝ ගොඩක් හම්බුණා. ඒක ගැනත් මම විස්තර කියන්නම්. ෆොටෝස් ඇඩ් කරලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ රෙකෝඩින් එක වෙලාවේ. රෙකෝඩින් එක වෙලාවෙත් මම ඔක්කොම ක්ලිප්ස් ඇඩ් කළේ නැහැ මේකට. ඔයාලට ෆුල් වැඩසටහන බලන්න පුළුවන්. YouTube එකට ගියොත්, ජාතික රූපවාහිනිය YouTube page එකට ගියොත් ඔයාලට ෆුල් වැඩසටහන බලන්න පුළුවන්. මම vlog එක අප්ලෝඩ් කළේත් මේ වැඩසටහන ටෙලිකාස්ට් වුණායින් පස්සේ. ඉතින් ඔයාලට මේ වැඩසටහනේ ෆුල් එක බලන්න ඕන නම් go to YouTube, ජාතික රූපවාහිනිය YouTube page and you can watch it. ඉතින් මේ තියෙන්නේ guys අපි සිං කරපු song එක. අපි සිං කළේ කවයිතා සෝනාවේ කියලා Japanese song එකක්, motivational song එකක්. self love, love yourself, believe in yourself, ඒ වගේ හරිම ලස්සන තේරුමක් තියෙන song එකක්. ඉතින් ඊට පස්සේ අපි වැඩසටහන ඉවර වෙලා, recordings ඉවර වෙලා අපිට පොඩි get together එකක් තිබ්බා. අපි photos අරගෙන Japanese යාළුවෙක් අපේ යාළුවොත් එක්ක photos අරගෙන අපේ වැඩසටහන ඉවර කළා. ඉතින් මම මේ වෙලාවේ ස්පෙෂලි තෑන්ක් කරන්න ඕනේ මගේ යුනිවර්සිටි එකට, VC සර්, ඊළඟට ස්පෙෂලි අපේ සෙන්සෙට, සකුරා සෙන්සෙට ඇතුළු ඒ හැම දෙනාටම මගේ යාළුවන්ට, ඊළඟට මගේ ජැපනීස් යාළුවෝ, ස්පෙෂලි කජු, මේ ඉන්නේ කජු. ඉතින් ඔයාලා හැම දෙනාටම ගොඩක් ස්තුතියි. මේ vlog එක මට මේ දේස් ටික බොහොම මම ආසාවෙන් මගේ ජීවිතේ මම මතක තියාගෙන ඉන්න memorable දවස් කීපයක්, memorable vlog එකක්. And same as me, I think you also enjoyed today's vlog. And if you haven't subscribed me yet, please subscribe my channel and join with me. It means a lot to me. I think other vlog එක ඔය විදිහට තමයි ඉවර වෙන්නේ. So thank you for watching and see you in the next vlog. Bye.